හරි ළමයි. අපේ අද තියෙන්නේ 310 වෙනි ගාන. මේක කියනවා ABC ත්‍රිකෝණයේ පරිමිතිය 36ක් සෙන්ටිමීටර් නම් ABC කියන ත්‍රිකෝණයේ පරිමිතිය 36යිලු PQR ත්‍රිකෝණයේ පරිමිතිය PQR ත්‍රිකෝණයේ පරිමිතිය කීයද කියලා අහනවා. හරි. පොඩි දේවල් කීපෙම මේක දැනගන්න ඕනේ. ඔක්කොටම කලින් මේක ඉගෙන ගන්න තියෙන ක්‍රමයක්. ඒ ප්‍රමේය නම තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මුලින්ම මේක දැනගන්න ඕනේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ළමයි ත්‍රිකෝණයක ත්‍රිකෝණයක දින්න ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක්. ඒ කියන්නේ මොකද්ද? හරි මැදනේ. ත්‍රිකෝණයක හරි පාදවල් දෙකක හරි මැද යා කරන ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව. ඒ කියන්නේ මේ රේඛාව තුන්වෙනි පාද කියන්නේ මේ පාද දෙක හැර ඉතිරි පාද. ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. සමාන්තර වන අතර එහි දිගින් භාගයක් වේ. ඒ කියන්නේ හරි අඩක් වේ. ඒ කියන්නේ මෙයා x නම් බැරි වෙලාවත් මේ දිග 2x. මුලින්ම ඕන් ඔය ප්‍රමේය ඉගෙන ගන්න ඕනේ. මේක මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. සමාන්තරයි කියන්නේ එකම දිශාවට ගමන් කරනවා. සහ එහි දිගින් හරි භාගයක් වේලු. ඒ කියන්නේ මේ දිග 2x නම් මේ දිග x. ඒ කියන්නේ මේ දිග 100ක් නම් මේ දිග 50යි. ඕන් ඔය කතාව මුලින්ම ඉගෙන ගන්න ඕනේ. කොන්දේසි තියෙනවා. ඒ තමයි මධ්‍ය ලක්ෂ දෙකක් තමයි යා වෙන්න ඕනේ. මධ්‍ය ලක්ෂ දෙකක් යා වෙනවනම් මේ කතාවට යන්න පුළුවන්. මුලින්ම මධ්‍ය ලක්ෂ ප්‍රමේය ওই විදිහට ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් මේ ගානට යද්දී අපේ ගානට යද්දී මට පේන දෙයක් තමයි ළමයි මේකේ තියෙනවා මධ්‍ය ලක්ෂ කියන එක. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේක තුල තියෙනවා. ඒක මුලින්ම අපි අඳුර ගන්න ඕනේ. ඊළඟ එක මොකද්ද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියන්නේ ළමයි වටේ දිගේ එකතුව. මේ ත්‍රිකෝණයේ මේ වටේ පාදවල එකතුව තමයි මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ. හරි. දැන් එහෙනම් කතාවක් තියෙනවා. මොකද්ද මේ කතාවේ තියෙන්නේ? ABC ත්‍රිකෝණයේ පරිමිතිය 36යිලු. ඒ කියන්නේ ABC මේ වටේ ත්‍රිකෝණයේ එකතුව තමයි 36. නමුත් මම මේ පාදේ කීයද මේ පාදේ කීයද මේ පාදේ මං හිම වෙන වෙනම දන්නේ නැහැ. හරි. මං ගාව තියෙන දත්ත පාවිච්චි කරලා පොඩි කතාවක් හදාගමු අපි. දැන් මම මෙහෙම දෙයක් දන්නවා ළමයි. දැන් එයාලා මගෙන් අහන්නේ PQR ත්‍රිකෝණෙනේ නේද? PQR ත්‍රිකෝණේ. මේ PQR කියන ත්‍රිකෝණය සලකද්දී එයා හැදිලා තියෙන්නේ කොහොමද ළමයි? PQ පාදය ධන මොකද්ද? PQ පාදය ධන QR පාදය QR පාදය ධන මොකද්ද? PR පාදය. ඕන් ඔය පාද තුන එකතුවෙන් තමයි PQR කියන ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ. හරි. මට ළමයි දැන් මෙහෙම දෙයක් පේනවා. ඒ තමයි මම මේක ලියන්න. මේක එකතුවෙන් හැදෙන්නේ මොකද්ද? PQR කියන ත්‍රිකෝණය. ඔන්න හැදෙනවා. මේ තුනේ එකතුවෙන්. දැන් ළමයි මට මෙහෙම දෙයක් ගන්න පුළුවන්. PQ කියන්නේ මොකක්ද? BC ගෙන් භාගයක්ලු. ඇයි ඒක එහෙම වෙන්නේ? PQ කියන්නේ මධ්‍ය ලක්ෂ දෙකක්. ඒක යා කරන රේඛාව තුන්වෙනි පාදයෙන් භාගයක් වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. එහෙනම් මට PQ වෙනුවට ලියන්න පුළුවන් මොකක් කියලාද? BC ගෙන් භාගයක් කියලා. මම ලියනවා PQ කියන්නේ භාගයක් BC කියලා. ඒ වගේම දැන් මට QR ලියන්න පුළුවන්. මොකද්ද? QR ලියන්න පුළුවන් කවුරු කියලාද? අර වගේම මේ මධ්‍ය ලක්ෂ දෙකක් යා වෙනවා. ඒක මේ තුන්වෙනි පාදයෙන් භාගයක් වෙනවා. එහෙනම් QR කියන්නේ කවුද? AB පාදයෙන් භාගයයි. මම ලියන්න පුළුවන් භාගයයි AB කියලා. දැන් PR පාදේ
PR පාදේ මට ලියන්න පුළුවන් මොකක් කියලාද ළමයි? AC පාදයෙන් භාගයක් කියලා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව. මම ලියන්න පුළුවන් භාගයක් AC කියලා. සමාන අපේ කතාව ලියාගමු ඉතින් PQR ත්‍රිකෝණයම තමයි. හරි. දැන් මේ බලන්න ළමයි. පොදුයි නේද මේ භාගය පොදුයි. මට ලියන්න පුළුවන් මේ භාගය මට එළියට ගන්න පුළුවන්. සාධක විදියට. දෙකෙන් එක එළියට ගද්දී මෙතන ඇතුළේ එනවා BC ධන AB ධන AC සමානයි PQR ත්‍රිකෝණය. ඔන්න ඔහොම එනවා. හරි. දැන් මට ළමයි කියන්න බලන්න මේ දැන් BC AB ධන AC කියන්නේ මොකක්ද? BC AB ධන AC කියන්නේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය. එහෙනම් මට ලියන්න පුළුවන් ළමයි භාගයයි මේ BC ධන AB ධන AC වෙනුවට මට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය කියලා. ABC ත්‍රිකෝණය සමානයි මේ පැත්තෙන් PQR ත්‍රිකෝණය ආයෙත් ඉන්නවා. හරි. දැන් ඔයා ළමයි දැන් ABC ත්‍රිකෝණයේ පරිමිතිය දන්නව එක කීයද? 36යි. එහෙනම් මට ලියන්න පුළුවන් භාගයයි ABC ත්‍රිකෝණයේ පරිමිතිය කීයද? 36යි. ඒක සමානයි PQR ත්‍රිකෝණයට. දැන් එහෙනම් මට උත්තරේ එනවා. මට ඕන එකේ උත්තරේ එනවා. PQR ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි ළමයි කීයයිද? 36 බෙදීම 2 18යි කියලා එනවා. එහෙනම් 18ක් සෙන්ටිමීටර් කියලා මට උත්තරේ ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි මේ ගාන හදන්නේ. හරි. අපි බලමු. ඕක ඔහොමම තව තේරෙන විදිහකට. හරි. මේ ගානම තව තේරෙන විදිහකින් බලමු. හරි. මම අර වගේම ත්‍රිකෝණය දාගන්න. මගේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණය තියෙනවනේ. මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට ඔහොම සමානයි. එහෙමනේ. මට ලියන්න පුළුවන් ළමයි මෙහෙමනේ. මේ මෙයා x නම් මෙයාත් කවුද? x වෙන්න ඕනේ. මෙයා y නම් මෙයාත් y. මෙයා z නම් මෙයාත් z. දැන් අර කලින් කිව්ව මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව දැන් මේ z කියන්නේ 2z. එහෙනම් 2z ගෙන් භාගේ මේ පාද z වෙන්න ඕනේ. ඒක තේරෙන්න ඕනේ දැන්. මෙයා y y ඒ කියන්නේ 2y. එහෙනම් මෙයා y වෙන්න ඕනේ. මෙයා x x ඒ කියන්නේ 2x. එහෙනම් මෙයා x වෙන්න ඕනේ. ඔන්න ඔය කතාව පැහැදිලිනේ. හරි. එහෙනම් දැන් බලමු. දැන් මං ගාව තියෙන දත්ත ගමු. මට ලියන්න පුළුවන් මෙහෙම. මේ මන් දන්නේ ලොකු ත්‍රිකෝණේ නේ. එහෙනම් x දාන x මම ලියන්න පුළුවන් මේ. x දාන x මෙයා කවුද? y දාන y මෙයා කවුද? z දාන z. අන්න ඔය ඔක්කොගෙම එකතුව කීයද? 36යි. මට ඔය කතාව ගන්න පුළුවන්. දැන් මට ගන්න පුළුවන් 2x ධන 2y ධන 2z සමානයි 36යි. හරි. එහෙනම් මට ගන්න පුළුවන් දෙකේ ඉලක්කම පොදුර ගත්තාම x ධන y ධන z සමානයි 36යි. දැන් x ධන y ධන z ගේ උත්තරේ එනවා කොහොමද ළමයි? මේ දෙකේ ඉලක්ක මෙහාට යද්දී 36න් බෙදෙනවා. එතකොට එනවා 36 දෙකෙන් බෙදෙනවා. x ධන y ධන z සමානයි කීයද? 18ක් කියලා එනවා. දැන් ඇත්තටම ළමයි මේ x ධන y ධන z කියන්නේ කවුද? මේ x ධන y ධන z කියන්නේ කවුද? මෙන්න මේ ඇතුලේ ත්‍රිකෝණේ. මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය අන්න. එහෙනම් එම නිසා මට ලියන්න පුළුවන් මොකද්ද? PQR ත්‍රිකෝණයේ පරිමිතිය කීයද? 18ක් සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන්. හරි. පොඩ්ඩක් හොඳට කල්පනා කරන්න ඕනේ ගානක්. සරලයි වගේ පෙවුනට ඉතින් සරලම නෑ. මේක ඇතුලේ ඉන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ භාවිතයේ තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් කල්පනා කරලා හදන්න ඕනේ පරිමිතිය ගණක් තියෙන නිසා. හරි. මම හිතනවා පැහැදිලි කියලා ලියා ගන්න. ඕකේ. හරි ළමයි. 311 වෙනි ගාන. ගාන කියනවා මෙහෙම.
ABCD සමාන්තර ආශ්‍රයකි. ADC 100යි. ADC මේ කෝණේ 100යි. CBE 30යි. CBE මේ කෝණේ 30යි. නම් BEC මේ කෝණයේ විශාලත්වය සොයන්න. හරි. මේක හදද්දි ළමයි තව ක්‍රමයන් කිහිපයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි සමාන්තරාශ්‍ර ක්‍රමයන් ඉගෙන ගන්න ඕනේ. සමාන්තරාශ්‍ර ක්‍රමයන් වල තියෙනවා ළමයි මොකද්ද? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. සම්මුඛ කියන්නේ මූණේ මූණ බලන් ඉන්න. කෝණ සමානයිලු. එහෙනම් ළමයි මට දත්තයක් පේනවා. ඒ තමයි මොකද්ද? මෙයා 100ක් නම් එයාට ඉදිරියෙන් ඉන්න මේ සම්පූර්ණ කෝණයක් කීයද? 100ක් වෙන්න ඕනේ. ඒක දැන් ඔයාගේ ඔළුවට එන්න ඕනේ. මෙයා 100යි. හරි. ඔයාගෙන් අහන්නේ හැබැයි මෙතන. ඒක දැක්කම ළමයි ඔළුවට එන්න ඕන දෙයක් තමයි. ඒ තමයි මොකද්ද? සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි ඒකාන්තර කෝණ. ඒ කියන්නේ මොකද්ද? Z අකුරේ කෝණ එකිනෙකට සමානයි. මේ බලන්න ළමයි Z අකුරක් පේනවද ඔයාලට? මේන් Z අකුර. ඒ කියන්නේ මොකද්ද? මේ කෝණේ විශාලත්වය මේ කෝණේ විශාලත්වයට සමානයි. හරි. දැන් මේ සම්පූර්ණ කෝණේ 100ක් නම් ළමයි මේ කෝණේ කීයද? 100න් 30ක් අඩු නම් මේ කෝණේ 70යි. එහෙනම් ඔටෝම මේ කෝණයක් කීයද? 70යි. ගාන විසඳලා ඉවරයි. හරි. එහෙනම් මට මෙහිම ලියන්න පුළුවන්. කොහොමද? මම ලියන්න පුළුවන් මුලින්ම ADC කෝණය. ADC කෝණය සමානයි කාටද? ABC කෝණයට. මම ඒක ලියන්න පුළුවන්. ABC කෝණයට සමානයි. මොකද්ද? ඇයි හේතුව? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණය කෙනෙකුට සමානයි. හරි. ඊළඟට එම හේතුව නිසා මම ලියන්න පුළුවන් මොකක් කියලාද ළමයි? මෙහෙම. ABE කෝණය ධනමි ABE කෝණය ධන EBC කෝණය. EBC කෝණය සමානයි කීයටද? 100කට සමානයි. ඇයි දැන් උඩ මම දන්නවා ඒ කෝණ දෙක සමානයි කියලා. හරි. දැන් ඔයා දැන් මේකේ මොකද දන්නේ අපි? EBC කෝණය දන්නවා. EBC ඒ කියන්නේ මෙයා 30යි. ඒක දන්නවා. ඔයාට ඕනේ ABE කීයද කියලා හොයාගන්න. ABE කෝණය සමාන මෙතන 100. එහෙනම් ඔයාට ගන්න පුළුවන් ABE කෝණය සමානයි කීයද? මේ 100න් 30ක් ගියාම ABE කෝණය එනවා අංශක 70ක් කියලා. දැන් ආවේ මොකද්ද? ABE කෝණය 70ක් කියලා ආවා. එහෙනම් දෙම ලියන්න පුළුවන්. මොකද්ද? ABE කෝණය. මේ ABE කියන කෝණය සමානයි කාටද? BEC කෝණයට. BEC කියන කෝණයට සමානයි. හේතුව මොකද්ද? සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි ඒකාන්තර කෝණ කෙනෙකුට සමානයි. එහෙනම් එම නිසා මට කෙලින්ම ගන්න පුළුවන් මොකද්ද? BEC කෝණය කීයද? අංශක 70යි. ඔන්න ගාන ඉවරයි. හරි. පැහැදිලි නේද? මේක ඇතුලේ තිබ්බේ නම් මොකද්ද? ක්‍රමයන් දෙකයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ එකිනෙකට සමානයි. ඊළඟට සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි Z අකුරේ කෝණ. ඒක අපි කියනවා මොනවද? ඒකාන්තර කෝණ එකිනෙකට සමානයි. ඕන් ඔය ක්‍රමයන් දෙකේ භාවිතයක් තිබ්බේ. හරි. මම හිතනවා පැහැදිලි කියලා. ඕකේ. හරි ළමයි. 312 වෙනි ගාන. ගාන කියනවා රූපයේ ඇති ජාල රේඛයේ ඇසුරෙන් එහි සංඛ්‍යාත බහු ආශ්‍රය අඳින්න. හරි. මුලින්ම මේ මොකද්ද තියෙන්නේ ළමයි? ජාල රේඛයක්. ජාල රේඛයක් කියන්නේ මොකද්ද? දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන් ක්‍රමවේදයක්. හරි. සංඛ්‍යාත බහු ආශ්‍රය කියන්නේ සංඛ්‍යාත බහු ආශ්‍රය කියන්නේත් දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කළ හැකි ක්‍රමවේදයක්. හරි. ජාල රේඛය කියන්නේ මේ වගේ ස්තම්භ ආකාරයෙන් දත්ත නිරූපණය කිරීම. මේතර සංඛ්‍යාත බහුශ්‍රය කියන්නේ සංඛ්‍යාත බහුශ්‍රය අපි අඳිමු. සංඛ්‍යාත බහුශ්‍රය අඳින ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි එකක් ජාල රේඛේ භාවිතා කරලා අඳින්න පුළුවන්. දැන් මේකේ අහන්නේ ඒක. දෙක මධ්‍ය අගය භාවිතා කරලා අඳින්නත් පුළුවන්. ඒක ඒ අදාළ ඒකකයේදී අපි බලමු. හරි. දැන් ජාල රේඛයේ ඇසුරෙන් තමයි අඳින්න තියෙන්නේ. බොහොම ලේසි දෙයක් තියෙන ළමයි.
මේ ස්තම්භ තියෙනවනේ මේ බලන්න ප්‍රාන්තර කීයෙන් කීයද යන්නේ 30 40 40 50 50 60 ඔහොමනේ යන්නේ. ඒ කියන්නේ 10න් 10 තමයි යන්නේ. ඔයාලා මේ ප්‍රාන්තරයේ හරි මැද තෝරග. දැන් 40 50 හරි මැද මොකක්ද? අන්න 45 එන හරි මේ පුංචි කතිරයක් දාගන්න. ඊළඟට 50යි 60යි. මෙහෙම අතර මෙහෙම කතිරයක් දාගන්න. ඊළඟ එක 80යි 90යි අතර මෙහෙම කතිරයක් දාගන්න. හරි මැද 85 දී. හරි. මෙතන බලන්න ළමයි 60යි 80යි තියෙන්නේ. හරි මැද 70 නෙමෙයි වරද්දන්න එපා. මෙතන තියෙනවා ළමයි ප්‍රාන්තර දෙකක්. මේ සම්පූර්ණ යන්නේ 10න් 10. මෙතන 20ක් තියෙන්න බෑනේ. එහෙනම් මේක 10 ඒවා දෙකක් මේ තියෙන්නේ. 60යි 70යි අතර දාගන්න මැද්දෙන් කතිරයක්. 70යි 80යි අතරත් දාගන්න මැද්දෙන් කතිරයක්. හරි. දැන් බොහොම ලේසි දෙයක් තියෙන ළමයි. මේ කතිර ටික අඩිරුලක් පාවිච්චි කරලා යා කරලා දාන්න. මේ මෙහෙම යා කර. හරි. ඊළඟට දැන් මේක ඉවර කරන්න ළමයි. මේ ස්තම්භේ ඉවර වෙන්නේ කීයෙන්ද? 40. මෙතන පටන් ගන්නේ 40න්. ඊට කලින් තියෙන 30. 30යි 40යි මැද තෝරගෙන මෙහෙම කතිරයක් දාගන්න. මෙතන ඉවර වෙන්නේ 90න්. 90යි 100යි අතර කතිරයක් දාගන්න. ඕන් ඔය දෙකත් අවසාන වශයෙන් යා කරලා දාන්න. ඔන්න ළමයි අපි ජාල රේඛය ඇඳලා ඉවරයි. මේක තමයි ජාල රේඛය පාවිච්චි කරලා සංඛ්‍යාත බහුවස්ත්‍රය අපි ඇඳලා ඉවරයි. හරි. මෙතන මේ තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද මේ? ළමයි මේකේ තේරුම තමයි මේ බලන්න. මෙතන විදිහට මේක 30න් පටන් ගන්න. මේකේ තේරුම තමයි බිඳුවේ ඉඳන් 30 දක්වා මේ හරිය ඇතුළේ මේ ප්‍රස්ථාරය තියෙනවා. මේක හකුලලා තමයි තියෙන්නේ. ඒකේ අර්ථය තමයි මේකෙන් දෙන්නේ. එතකොට ජාල රේඛයක් අඳින්නේ සංඛ්‍යාතයේ සහ පන්ති ප්‍රාන්තරය භාවිතා කරලා. මේ ජාල රේඛයේ මේ ස්තම්භාකාරයෙන් තිබ්බේ ජාල රේඛය. ඒක මත අපි දැන් මේ යන්නේ මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි. එහෙනම් මේක තමයි අන්තිම උත්තරේ. හරි. එහෙනම් මං හිතනවා පැහැදිලි කියලා. අපි වැඩි විස්තර අපේ ඒකකයේදී බලමු. හරි. ඕකේ.